යතුරුපැදි ආරක්ෂිත හිස්වසුම් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබුණු කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී කොළඹ 10 ජයන්ත වීරසේකර මාවතේ පිහිටි මෙම ආයතනයේ තිබී SLS 517 ප්‍රමිති ලාංඡනය නොමැති LSS නමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වසුම් සොයාගෙන තිබෙනවා. අදාළ හිස්වසුම් රුපියල් 1800ක මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබුණු බවයි එහිදී අනාවරණය වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් පවරා තිබුණු නඩුවේදී වීථිකාර ආයතනය විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2ක දඩමුදලක් නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.